කොළ පාටට ආදරෙයි. පසුදා එවැන්ඩර් මන්දිරයේ උදැසන ආහාර මේසේදී ඒලොන් සිය හඬ අවදි කළේය. ජෙහෙන් ඔයා ඊයේ කීයට දාවේ? මං ආවේ 11ට විතර ඩඩි. ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම සයින් කළා නේද ජෙහෙන්? බෝලාට ඉවර කරලා නේද? ඒක ලස්සනට තියෙනවා. ඔව් ඩඩි. ජෙහෙන් යාටිස්ගේ පේමන්ට් එක දාන්න. ටිප් එකකුත් දෙන්න. මං ඔයාට ආගේ account details එවන්නම්. හරි ඩඩි. ජෙහෙන් හෙට අර කට්ටිය එනවා. මට ලැජ්ජ කරන්න නැතුව පිළිවෙලකට ඉන්න. ඕකේ ඩඩි. ජෙහෙන් සිය පියාගේ කෝපය ඇවිස්සෙන කිසිවක් නොකර සිටීමට තීරණය කළේ අයිලිගෙන ඇති සැකය ඔහුගේ සිතින් පහව යනතුරුයි. උදෑසන 11ට පමණ ජෙහෙන් කාර්යාලයේ සිය වීදුරු කාමරයේ වැඩ කරමින් සිටියදී අයිලිගෙන් WhatsApp පණිවිඩයක් ලැබුණි. Good morning ජෙහෙන්. මං දැන් නැගිට්ටේ. ඔයා ඊයේ ගෙදර ආව කිය මැසේජ් එක මං දැක්කේ නෑනේ. මට නිින්ද ගිහිල්ලා. ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ජෙහෙන්? ඩැඩි CCTV බලලාද? Good morning අයිලි. අයියෝ ඔයා නිදාගත්තේ තේ ගැන හිතද? මං කිව්වනේ මං ඒක බලාගන්නම් කියලා. ඒ ගැන කරදර වෙන එක හිතින් අයින් කරන්න අයිලි. මං හොඳින්. ඒක නෙවෙයි මං ඔයාගේ පේමන්ට් එක දැම්මා. ආවද බලන්න? ආව් ඇවිල්ලා. ඒත් මෙච්චර? ඩැඩි කිව්වා ටිප් එකකුත් දාන්න කියලා. මං ඉල්ලපු ගාන වගේ 3 ගුණයකට දුවා ටිප් එකක් කියන්නේ ජෙහෙන්? පණ්ඩිත වෙන්නේ නැතුව ඕක ගන්නකෝ. ඔයා ඉල්ලලා තිබ්බ ගාන හොඳට මදි. ඔයා මහන්සි වුණ තරමට. ඕක තමයි ඒ වෝලාටිකට ලැබෙන්න ඕනේ වටිනාකම. මං වැඩියෙන් දාන්න නෑ. ඕකේ මිස්ටර් බිස්නස් මයින්ඩඩ්. ඔයා හවසට ගෙදර ඉන්නවද අයිලි? ඔව් ඇයි? ඔයාට දෙන්න දෙයක් තියෙනවා. පුළුවන් වුණොත් හවසට එන්න මේක දීලා යන්න. ඒ මොකක්ද? පස්සේ කියන්නම්. ඔයා පස්සේ කියන්න තියාගත්තේව නම් හොඳටම වැඩි ජෙහෙන්. කවද්ද ඔව කියන්නේ? වෙලාව ආවම හරි එන්නකො එහෙනම් ආවම කතා කරමු. පරිස්සමෙන් අයිලි බයි. ඔයත් පරිස්සමෙන් බයි ජෙහෙන්. රාත්‍රී 4 පමණ ජෙහෙන් අයිලිගේ නිවසට පැමිණ සීනුව නාද කළේය. එහෙත් ඇයි දුර ඇරියේ නැත. ඉන්පසු ජෙහෙන් අයිලිට දුරකථන ඇමතුමක් ගත්තේය. හෙලෝ ජෙහෙන්. අයිලි ඔයා කොහෙද මං ඔයාගේ දොර ළඟ ඉන්නේ? අනේ ඔයා ආවද? ඔයා හවස එනවා කිව්ව නිසා මං 6 වෙනකනුත් බලන්න ඉඳලා පොඩක් එළියට ආව බඩු වගේක් ගන්න. ඔයා හවස කියන්නේ රැට දානේ? සෝරි අයිලි. මගේ වැඩි වෙරවෙදි ටිකක් රෑ වුණා. මං 5ට විතර එන්න හිටියේ. ඩැඩි වැඩක් දීලා ගියා ගෙදර එන්න කලින් කල් ඉවර කරන්න කියලා. මං ඒක කරලා ආවේ. ඔයා එන්න තව වෙලා යනවද අයිලි? ඔයාට ඉන්න පුළුවන් නම් මම විනාඩි 15කින් වගේ එන්නම්. හරි මං ඉන්නම්. පරිස්සමෙන් එන්න. හදිස්සියක් නෑ හොඳේ. හරි. පැය භාග්‍යකින් පමණ අයිලි අද්දකම බඩුමලු එල්ලාගෙන පඩිපෙළ දිගේ දුවගෙන සිය නිවස ඇසලට පැමිණියාය. ජෙහෙන් ඇගේ නිවසේ දොරට හේතු වී ඇය එනකන් ආසදෙස බලා සිටියේ. එයාපොඩ්ස් භාවිතා කරමින් ගීතයක් අසමිනි. අති දාගෙන දුවගෙන අයිලි අනේ සෝරි ජෙහෙන් ට්‍රැෆික් එකට අහු වුණානේ. අනේ ඔයා ගොඩක් වෙලා එළියේ හිටියද? ඒකට කමක් නෑ අයිලි. ඇයි දුවගෙන ආව ඔයා? මං කිව්වනේ හෙමින් එන්න කියලා. අයිලේ නිවසේ දොර විවෘත කර නිවසෙහි විදුලි බබළු දැල්විය. ක්ලියෝපැට්‍රා ඔවුන් දෙදෙනාගේම කකුල්වල දැවටමින් ඔවුන් පිළිගත්ත. ඉඳගන්න ජෙහෙන්. ඔයා වතුර එකක් බීලා ඉන්න මුලින්ම හදි දාන්න නැතුව. අයිලේ වතුර වීදුරක් බොන ගමන් කෝපි හදන්නද ජෙහෙන්? ඕන් නෑ. ඇවිල්ලා වාඩි වෙන්න. නිදහසේ හුස්මක් ගන්න මුලින්ම. පොඩ්ඩක් ඉන්න අයිලි. මං විනාඩියෙන් එන්නම්. ඇයි කොහෙද යන්නේ? ඔහු පිළිතුරු නොදීම දොරෙන් එළියට ගොස් එළියේ තිබුණ යමක් රැගෙන නැවතත් ඇතුළට පැමිණියේය. ඒ අලංකාර වර්ණවත් කොළයකින් ඔතා තිබූ ඍජු කෝණාශ්‍රාකාර පැතිලි යමකි. එහි හරහට රතු පාට බෝ එකක්ද බැඳ තිබුණේ. ඔහු එය අයිලිට දුන්නේය. මේ මොකක්ද ජෙහෙන්? ඇරලා බලන්න. අයිලි කුතුහලයෙන් ඒ විවෘත කළාය. ඇය පුදුම විය. ඇයට දැනුනේ මහත් සතුටකි. වාව් ජෙහෙන් මේ මං ඔයාගේ හිලු පේන්ටින් එකනේ. ඔව් මං ඒ කීයේත් කාර් එකේ දාගෙන හිටියේ. රෑ නිදිමතේ හිටම නිසා මට අමතකුණා එක දෙන්න. අනේ thank you so much ජෙහෙන්. ඒක හරියම ලස්සනයි. මේක මං කොහෙන්ද එල්ලන්නේ? අතන හොඳයි.
අයිලි සිය නිවසෙහි බිත්ති දෙස බලා තනක් තෝරා ගත්තාය. ඇගේ සෝෆාවට පිටුපස නැති බිත්තිය එයට සුදුසුම ස්ථානයයි. ඇය සෝෆාවට නැග එය එල්ලිය. ඇයට සතුටුය. ඇයම සිතුවම දෙස එක එක තැන්වලට ගොස් බලා සිටියාය. ඇය දිහා ज़ෙහෙන් මුවකට මොද සිනහවකුත් නංවාගෙන බලා සිටියේය. දැන්නම් ගේත් එක්කම ලස්සනයි වගේ ज़ෙහෙන් මේ පේන්ටින් එක නිසා. නෑ නෑ ඒ ඔයා නිසා. මගේ මොකක්ද? ඔයා නිතින් එක ඉන්නේ. හරි හරි දැන්නම් කෝපි බොන්න ඕනේ ඔයා. අද මට තියෙන සතුටට මං සීනිත් දානවා. අයිලි සිනහවෙමින් කීවාය. එපා අයිලි සීනි දාන්න එපා. හරි හරි සීනි දාන්න නෑ. ඔයාට ඉතින් සීනි අමාරුවනේ. අයිලි සිනහවෙමින් මුරුතන් ගේට ගොස් ඇයට තේ සහ ඔහුට කෝපි හදාගෙන වෙත් ඔහුට පිළිගන්නුවාය. අයිලි බල්කනි එකට යමුද? හා ඔයා යන්න මං විනාඩියෙන් එන්නම්. හරි. ज़ෙහෙන් සඳුරුතලයට හේතු වී ඈතින් පෙනෙන නගරය දෙස බලාගෙන කෝපි පානය කරමින් සිටියේය. අයිලි මොහොතකින් ज़ෙහෙන් අසලට පැමිණියාය. එක අතක ඇගේ තේ කෝපයද අනෙක අත යමක් ගුලි කරගෙනද සිටියේය. ඔයා මෙතනින් ආසයිනේ ज़ෙහෙන්. ඕ ගොඩක්. ඔවුන් දෙදෙනා මොහොතක් ඈත නගරය දෙස බලා සිටියහ. ज़ෙහෙන් ඔයා මේක තියාගන්න. ඇය අතේ ගුලි කරගෙන සිටි අතුරක් ඔහු දෙසට දිගු කළාය. මොකක්ද මේ කී එක අයිලි? මේ මගේ ගෙදර එක්ස්ට්‍රා කී එකක්. ඇයි මේක මට දෙන්නේ? ආයිත් මං ගෙදර හිටියේ නැත්නම් මං එනකන් ඇතුළට වෙලා ඉන්න. ගෙදර කී එකක් දෙන්න තරම් ඔයා මාව විශ්වාස කරනවද අයිලි? ඔහු නිවුණු සරේ නැසුවේය. ඔහුගේ හඬ මිමිනුමක් සේවිය. සමහර විට මං ඔයාගේ ගෙදර මොන හරි හොරකම් කරගෙන ගියොත් එහෙම. ඔහු ඇසුවේ විහිළුවට මෙනි. එහෙත් ඇගේ පිළිතුර විහිළුවක් නොවේ. ඔයාට හොරකම් කරන්න තරම් දෙයක් මගේ ගෙදර නෑ ज़ෙහෙන්. ඇයි ඔයා ඉන්නේ? ඔහු ඒ කීවේ අයිලි දෙස බලාගෙනමය. ඇයට බලා සිටි ඇය ඒ ඇසුණු පසු ක්ෂණිකව ඔහු දෙස බැලීය. ඔවුන් මොහොතක් එකිනෙකාගේ දැස්වල ගිලී සිටියහ. දෙදෙනා නැවතත් පියවි ලෝකයට පැමිණියේ ज़ෙහෙන්ගේ දුරකථනය නාදවන ශබ්දයටය. ඉස්සෙල්ල මොකක්ද ඔයා කිව්වේ ज़ෙහෙන්? මුකුත් නෑ. දෙදෙනාම අපහසුතාවයට පත්වවාසේ දෙපස බලාගත්හ. ज़ෙහෙන් නොනවත්වා නාදවන දුරකථනය කනේ තබාගත්තේ ඔහුගේ ඇඟිල්ලක් ඔහුගේ මුවගේ තබා ගනිමින් අයිලිට ශබ්ද නොනගන ලෙසට ඉඟි කරමින්ය. ඩැඩි කොහෙද ඉන්නේ ज़ෙහෙන්? තාම ඉවර නැද්ද ඔය වැඩේ? ඉවරයි ඩැඩි බං එන ගම ටිකක් ට්‍රැෆික්. ඒ ඇසුණු අයිලිට සිනහ යන්නට විය. එහෙත් ඇය ශබ්දය පිට නොවනසේ සිනහ විය. ඔහුත් පියා සමග කතා කරන ගමන් ඇය සමග සිනහ විය. හරි ඉක්මනට එන්න ज़ෙහෙන්. හරි ඩැඩි. දුරකථනය විසන්දි විය. මං යන්න ඕනේ අයිලි. හරි එහෙනම් පරිස්සමෙන් යන්න. good night අයිලි. good night ज़ෙහෙන්. ගිහින් මැසේජ් එකක් දාන්න. ඔයා දොර ලොක් කරගන්න. අයිලිගේ නිවසේ දොරෙන් එළියට පැමිණි ज़ෙහෙන් දොරට හේතු වී සිටි අයිලිට එසේ කියා පිටව ගියේය. එවැන්න පවුලේ ज़ෙහෙන් හැරෙන්නට සියලු දෙනා බලාපොරොත්තු වෙ සිටි ඒ ඉරිදා දිනය උදා විය. ඉර බැස්සමින් පවතින අතර වාරයේ අහස දම්පාටින් රටා මවයි. එවැන්න පවුලේ සියලු දෙනා නිවසෙහි ප්‍රධාන දොර ළඟට පැමිණ ඩෙරෙන්සෝ පවුල පිළිගැනීමට සූදානම් විය. ඩෙරෙන්සෝ පවුලේ සියලු දෙනා සුඛභෝගී මෝටර රථ දෙකකින් පැමිණියහ. එවැන්න මන්දිරයේ ආරක්ෂකයින් කඩිමුඩියේ දිවවිත් ඔවුන්ගේ වාහනවල දොරවල් විවෘත කළහ. පළමු මෝටර රථයේ සිට ඩෙරෙන්සෝ මහත්මයා සහ ඔහුගේ බිරිඳ බැස්සහ. ඩෙරෙන්සෝ මහත්මයා වයස අවුරුදු 60ක පමණ උස මහත බඩ ඉදිරියට නෙරා ආ පුද්ගලයෙකි. එලොන්ගේ ව්‍යාපාර සංඝයෙකි. ෆුල් සූටයකින් සැරසී සිටි. ඔහුගේ බිරිඳ අවුරුදු 50ක පමණ ඕනවට වඩා වේශ නිරූපණය කරගත් මාන්නක්කාර ගැහැණියකි. ඇය දිග ගවුමක් ඇඳ ඒට උඩින් දිග කෝට් එකක් ඇඳ ඕනවටත් වඩා ආභරණ වලින් සැරසී සිටි. දෙවන මෝටර රථයේ සිට ඔවුන්ගේ දියණිය වන අවුරුදු 22ක පමණ ඉනායා ප්‍රේමනාප තරුණිය බැසගත්තාය. ශරීරයේ හැඩය මනා ලෙස පෙනෙන පරිදි රතු පාට සිහින් පටි දෙකක් සහිත දිග ගවුමක් ඇඳ සිටි. ඇඳුමෙන් එළියට පැන නැත්තේ ඇගේ ළමැදින් සුළු කොටසක් පමණි. දෙවන මෝටර රථයේ සිට ඔවුන්ගේ දියණිය වන ඉනායා වයස අවුරුදු 22ක පමණ ප්‍රේමනාප තරුණිය බැසගත්තාය.
ශරීරයේ හැඩය මනාලෙස පෙනෙන පරිදි රතු පාට සිහින් පට දෙකක් සහිත දිග ගවුමක් ඇඳ සිටි. ඇඳුමෙන් එළියට පැන නැත්තේ ඇගේ ළමදෙන් සුළු කොටසක් පමණි. ඕනවට වඩා වේශ නිරූපණය කර නැති නමුත් සරාගී ලෙස ඇඳ පැළඳ සිටි. ඇය සමග ඇගේ මල්ලිද පැමිණියේය. ඔහු තවමත් උසස් පාසල් යන අයෙක්යයි සිතිය හැක. එවැන්ඩ පවුලේ සියලු දෙනා ඩෙරෙන්සෝ පවුලේ සියලු දෙනාව සාදරයෙන් සිප වැළඳගෙන පිළිගත්තෝය. ජෙහෙන් කිසිවෙක්ව සිප වැළඳ ගන්නට ගියේ නැත. ඔහු ඩෙරෙන්සෝ පිරිමි පුද්ගලයින්ට අතරත දුන්නේය. ඩෙරෙන්සෝ මහත්මියට ජෙහෙන් අතරත දීමට සැරසෙද්දී ඇය ඔහුව අතින් තමා වෙතට ඇද බලෙන් මෙන් වැළඳ ගත්තාය. ජෙහෙන් අප්‍රසන්න හැඟීමෙන් වහා ඇගෙන් ඉවත් විය. නමුත් ඇයට ඒ බවක් ඇඟෙව්වේ නැත. ජෙහෙන් ඉනායාට ඔළුව මදක් පහත් කර ආචාර කළා පමණි. ඔහුගේ මුහුණේ සිනහවක්වත් නැත. ඒලොන් ඔවුන්ව කෙලින්ම රාත්‍රී ආහාර මේසයට රැගෙන ගියේය. මිනිත්තු කිහිපයකින් කෑම මේසයට ආහාර පිළිගැන්විය. එහි නොමැති ආහාර වර්ගයක් නැත. කතාබහ ආරම්භ විය. ව්‍යාපාර, අධ්‍යාපන, සංචාර ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාවය. ජෙහෙන් කලාතුරකින් වචනයක් දෙකක් කතා කළා පමණි. එහෙත් ඔවුන් කියන දේවල් වලට හොඳින් අහුම්කන් දීගෙන සිටි. ජෙහෙන් ඔහුගේ පියාගේ වදන් වලින් සිය අනාගතයේ ස්ථාවරත්වය, වර්ධනය, උරුම යන වදන් වලින් වර්ණ ගන්වන ආකාරය බලා සිටි. ඉනායා සිය දැස් වලින් ජෙහෙන්ව වසඟ කර ගැනීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටි. එහෙත් ජෙහෙන් ඇය දෙස හැක්වත් ඇර බැලුවේ නැත. කිසිවෙකුත් සෙහෙන්ට අවශ්‍ය කුමක්දැයි ඇසුවේ නැත. ඔහුගේ කැමැත්ත කුමක්ද ඇසුවේ නැත. ආහාර වේල මධ්‍යයේදී ඒලොන්සිය හඬ අවදි කළේය. අපිට හදිස්සියක් නෑ. ඒත් ජෙහෙන් කැමති නම් අපිට පුළුවන් ලබන සතියෙන් වුණත් වෙඩින් ඩේට්ස් ගැන ඩිස්කස් කරන්න. මුළු කෑම කාමරයම එක්වර නිශ්ශබ්ද විය. සියලු දෙනාගේ දැස් ජෙහෙන් වෙත එල්ල විය. පිඟාන දෙස බලාගෙන සිටි ජෙහෙන් ඔහුගේ හිස කෙලින් කළේය. මට දැන්ව බඳින්න බෑ. ඔහු ස්ථිර ලෙසම කීවේය. ඒ ඇසුණු ඔහුගේ මව තිගැස්සී ගියාය. ඇගේ අතේ තිබූ හැන්ද බිමට වැටෙන්නට තරම්ය. ඒලොන් දැඩි ස්වරයෙන් නැමතූහ. ජෙහෙන්? ඒලොන් වෙත කිසිවක් කීමට පෙර ජෙහෙන් මං මගේ මාස්ටර්ස් ඉවර කරා විතරයි. මං තාම ඔෆිස් එකේ වැඩවලට ඇඩ්ජස්ට් වෙන ගමන් ඉන්නේ. CEO පෝස්ට් එක මට වගකීම් ගොඩක්. මේ ඔක්කොම එක පාරට මුණාම මට හරි අමාරුයි. මට තව කාලය ඕනේ. ජෙහෙන් දෙගටම කියාගෙන ගියේය. ඉනායා අපහසුතාවයට පත් වූ අස්සේ බිම බලා ගත්තාය. කෑම කාමරය මොහොතක් නැවතත් නිශ්ශබ්දතාවයෙන් පිරී ගියේය. එලොන්ගේ ස්වරයේ දැඩි බව අඩු විය. මේක එකපාරට මුණ දෙයක් නෙවෙයිනේ ජෙහෙන්. අපි මීට කලින් මේ ගැන කතා කළා. එතකොටත් මං කිව්වා මම මේකට ලෑස්ති නෑ කියලා. ජෙහෙන් සිය පියාගේ දැස් දෙස එකෙල්ලේ බලා කීවේය. කෑම මේසේ සිටි සියලු දෙනා ගල් ගැසීමෙන් බලා සිටිති. ජෙහෙන්ගේ පියා උග්‍ර පාදා එක හිබමක් උස්සා ජෙහෙන් දෙස බලා ඔයාට වෙන කවුරු හරි ඒලොන් සිය වාක්‍ය අවසන් කිරීමට පෙර ඔහුට බාධා කරමින් ජෙහෙන් පිළිතුරු දුන්හ. එහෙම කවුරුත් නෑ ඩැඩි. ඔයාට වොරි වෙන්න තරම් මං ඉල්ලන්නේ පොඩි ස්පේස් එකක්. මම මැරේජ් එකකට ලෑස්ති වුණාම මං ඔයාට කියන්නම්. ඔහු පුටුවෙන් නැගී සිටියේය. වැදගත් ලෙස "එක්ස්කියුස් මී" කියමින් ඔහු එතනින් ඉවත්ව ගියේය. ඔහු එතනින් ඇවිද ගියේ කේන්තියෙන් නොව, දොරවල් ශබ්දයෙන් වසා දමා නොව, ගාම්භීර ලෙස ඇවිද ගියේය. එසේ ඇවිද ගියේ අවසානයේ ඔහුගේ මාර්ගය තෝරා ගැනීමේ බරද හිස දරාගෙනය. ජෙහෙන් සිය කාමරයේ දොර වසා සයනයේ වැතිරී දැස් පියාගෙන මොහොතක් සුසුම් හෙළුහ. ඔහුට මැවී පෙනුනේ අයිලිවයි. ඔහු කෑම කාමරයෙන් පැමිණ පසු නිවසේ කුමක් සිදුවේදැයි ඔහු නොදනී. ඔහුට එයින් වැඩක් නැත. ඔහු ඒ ගැන සිතන්නේද නැත. ඔහු සිය ජංගම දුරකථනය අතරගෙන අයිලිට පණිවිඩයක් සටහන් කළේය. ඒ වන විට වේලාව රාත්‍රී 10:42යි. අද රෑ මට මතක් කරලා දුන්නා 4 වෙනි තට්ටුවේ තියෙන ඔයාගේ පුංචි ලෝකේ මට නිදහස් වගේ දැනෙන්නේ ඇයි කියලා. ඒකට thank you. විනායිට අයිලි. අයිලිගෙන් පිළිතුරක්. ඒ වේලාව රාත්‍රී 10:45යි. ඒ නිදහස් ලෝකේ ෆෙයරි ලයිට්ස්ුයි පර්සියන් පූසෙකු ඉන්නවා. ඒ ලෝකෙට ඔයාව ඕන වෙලාවක පිළිගන්නා හොඩි බොයි. good night. අයිලිගේ පිළිතුරට පසු ඔහු සැනසිලිදායක නින්දකට වැටුණි. පසුදින උදෑසන ජෙහෙන් කෑම මේසේ කෝපි පානය කරමින් සිටි.
පවුලේ අනෙක් අය තවමත් පැමිණ නැත. මුළු නිවසම නිශ්ශබ්දයි. ඔහුගේ සිතුවිලි අතර බාගෙට අතරමං වී ඇත. පෙර දින රාත්‍රියේ ආහාර වේලේ සුවඳ තවමත් බිත්ති පුරා තැවරී ඇත. සිය පියාව දැකීමට පෙර ජෙහෙන්ට ඔහුගේ අඩි ශබ්දය ඇසුණි. "Good morning, Daddy." ජෙහෙන් සිය හිස ඔසවන්නේ නැතුව කීවේය. ඒලෝන් එකවරම පිළිතුරු දුන්නේ නැත. ඒලෝන් ඇවිද විත් ජෙහෙන් එදිරිපස අසුනේ වාඩි වී ඔහු අතේ තිබූ ජංගම දුරකථනය මේසේ මතින් තැබුවේය. ඉන්පසු ඔහු සිය හඬ අවදි කළේ තැන්පත් ලෙසයි. "මං ඔයාට ඊයේ නිදහසේ කතා කරන්න දුන්නා ජෙහෙන්. කිසිම ගෞරවයක් නැතු වුණත්." ජෙහෙන් හිමින් සිය ඔසවා පියා දෙස බැලුවේය. ඒලෝන් දිගටම සිය කතාව කරගෙන ගියේය. "ඒ නිදහස එන්නේ වගකීමක් එක්ක. මේක පවුලක්. සෝලෝ මිෂන් එකක් නෙවෙයි ජෙහෙන්." ජෙහෙන් කිසිවක් කීවේ නැත. "ඔයාට දැන් අවුරුදු 25ක්. ඔයාට හොඳට උගන්නලා තියෙනවා. ඔයාට කම්පැනි අනාගතය, පවුලේ නම, ඒ හැමදේම බාර දීලා තියෙන්නේ ජෙහෙන්. ඔයාට ඒක තේරෙනවා නම් ඒ විදිහට හැසිරෙන්න." "මට තේරෙනවා ඩැඩි. ඒක තමයි මට කාටවත් සතුටු කරන්න, කාවත් බඳින්න ඕනේ නැත්තේ." ඔහුගේ පියා ඔහු දෙසට මදක් නැඹුරු වී, "ඔයා දැන් අවදානෙ නෙවෙයි ඉන්නේ. ඔයා දැන් වෙනස් වෙලා ජෙහෙන්. හරිම නොසන්සුන්." ජෙහෙන් සිය පියා දෙස බලා සිටියේ සංසුන්වය. "මං ඔයාට නිදහස දෙන්න කැමතියි ජෙහෙන්. ඒත් ඔයා නිදහසෙන් අයිති ප්‍රයෝජන ගන්නව නම්, කාලේ නාස්ති කරනව නම් මං අනිවාර්යෙන්ම ඒකට මැදිහත් වෙන්න වෙනවා." එය අනතුරු ඇඟවීමක් නොවේ. සිනහමුසු මුහුණින් කරන තර්ජනයකි. ජෙහෙන් අතේ තියන් හිටපු කෝප්පය ඇඟිලි වලින් තද කරගත්තේය. ඔහුට එකවරම අයිලිගේ වර්ණ ගැල්වුණු දෑත් මතක් විය. ඇගේ සඳලු තලය, ඇගේ පුංචි පුංචි බල්බ් වලින් අලංකාර කරපු අහස පේන සයනය මතක් විය. අවසානයේ කවුරුන් හෝ සැබෑ ජෙහෙන් දුටු බව මතක් විය. "මං අයිති ප්‍රයෝජන ගන්නේ නෑ ඩැඩි. මං ඉස්සර හිටපු නැති විදිහේ ජෙහෙන් කෙනෙක් වෙමින් පවතිනවා. එච්චරයි." ඒලෝන් සිය නළල රැලි කරගෙන, "හරියටම කවුරු වෙමින් පවතිනවා කියලාද කිව්වේ ජෙහෙන්?" ජෙහෙන් පුටුවෙන් නැගිට්ටේය. පළමු වරට ඔහු ඒ සිය පියාට පැහැදිලි නොකරම එතනින් පිටව ගියේය. ජෙහෙන් කාර්යාලයට යාමට සිය නිදන කාමරයේ සූදානම් වෙමින් සිටියදී දොරට කෙනෙක් පැමිණ තට්ටු කළේය. ජෙහෙන් දොර විවෘත කිරීමෙන් පසු මීරා ඇතුළට පැමිණ දොර ලොක් කරගත්තාය. "ඇයි? ඩැඩි ඔයාට බැන්නද අයියා?" "නෑ." හිනා වෙලා තර්ජනය කළා. "පුදුමයි ඊයේ සිද්ධ වෙච්ච දේවල් වල හැටියට ඩැඩි එහෙම හැසිරුණු එක." "ඇයි මොකද උනේ?" "ඊයේ ඔයා ගියාට පස්සේ අර මිනිස්සු ඩැඩිට බැන්නා. එයාලට එන්න කියලා එයාලට රැජ්ජ කරා කියලා." "ඊපස්සේ?" "ඩැඩි මමි එයාලගෙන් සමාව ඉල්ලුවා. ඒත් එයාලා තරහින් බැනම ගියා." "ඊට පස්සේ කට්ටියම එකතු වෙලා මට බැන්නද?" ජෙහෙන් ඒ ඇසුවේ කිසිම ගාණක් නැතුවය. හැමදාමත් හැමදේටම අවසානයේ බැනුම් ඇසුවේ ජෙහෙනිය. ඔහු කළ දේවල් වලට නොවේ. එහෙත් පෙර දින ඔහුට බැන ඇත්තේ අවසානයේ ඔහුවම තෝරාගත්තාටය. ඒ පිළිබඳව ඔහුට සතුටුය. "ඒක ඉතින් අමුතු වෙන්න අහන්න දෙයක් නෑනේ අයියා. හැමදාම වෙන්නේ ඒකනේ. ඒ ඩැඩි දැන් හිතනවා ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. හරිස්මින් අයියා." "ඉතින් මට එහෙම කෙනෙක් නෑනේ." "ඇයි ඔය හිතේ ඉන්නේ?" මීරා ඇසේ කීව ගමන් ජෙහෙන්ගේ මුහුණට සිනහවක් පැමිණියේය. මුහුණද ටිකක් රතු විය. "අම්මෝ මතක් කරා විතරයි මුහුණ තියෙන පෙම් පාට." මීරා එසේ කියා හයියෙන් සිනහවිය. "පිස්සුද? එහෙම එකක් නෑ." ජෙහෙන් සිය හැඟීම් පාලනය කරගන්නට උත්සාහ කළේය. "ඩැඩි දැක්කනම් ඔය මුහුණේ පෙම් පාට ඔයා ඉවරයි අයියා." "බය කරන්න එපා හලෝ." "ඔහොම බය වෙලා පුළුවන් ද ආදරය කරන්න? ලැජ්ජ නැද්ද?" මීරා ඇසුවේ සිනහ වෙමිනි. "දැන්වත් ඇලිගෙන අහවද අයියා?" "මොනවද?" "අයියෝ මෝඩයෝ ආදරේද කියලා." "තාම නෑ." "නැකතක් එනකන්ද බලන් ඉන්නේ?" "නෑ වෙලා වෙනකන්." "ඔයාව නම් හදන්න බෑ අයියා." හරි අහපු දවසට මටත් කියන්න. මං යනවා." "හරි." මීරා පිටත යාමට සැරැස්සෙද්දී ජෙහෙන් ඇයව නැවතත් ඇමතුවේය. "මීරා, ඇයි අයියා? ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?" "ඉන්නවා." මීරා පිළිතුරු දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. "ඩැඩි දන්නවද?" "තාම නෑ. ඒත් මං කියන්න ඉන්නේ." "ඩැඩි කැමති විදිහ කෙනෙක්ද?"
ඔව් මං හිතන්නේ ටිකක් විතර. ඩැඩීගේ කැමැත්ත කොහොම වුණත් එයා මං කැමති විදිහ කෙනෙක්. ඒක හොඳයි. කන්ග්‍රැචුලේෂන්ස් මීරා. ජෙහෙන් ඇයව වළඳගත්තාය. තැන්ක් යූ අයියා. මමත් ආදරය කරන නිසා තමයි මට ඔයාව තේරෙන්නේ. ජෙහෙන්ට සිය නැගණිය ගැන ඇති වූයේ අපරිමිත සෙනෙහසකි. love you මීරා. love you අයියා. මීරා ජෙහෙන්ගේ කාමරයෙන් පිටව ගියාය. ජෙහෙන් නැවතත් කන්නාඩි ඉස්සරහටම වී තනියම සිනහසසේ සිය ටයිපටිය බඳී. කොළ පාටට ආදරේ.